කොහොමද යාළුවනේ? ඔන්න ඔයාලට මම අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මෙන්න මේ ලස්සන හෙයා ක්ලිප් එක හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්න. ඒකට අපිට ඕන වෙනවා ග්‍රොස් ග්‍රේන් රිබන්. මම මේ අරගෙන තියෙන්නේ අඟල් 1.5 ග්‍රොස් ග්‍රේන් රිබන් එකක්. ඔයාලට මේක එක එක ඩිසයින් වලින් කඩෙන් ගන්න පුළුවන්. එතකොට ඒකට අපිට ඕන වෙනවා සෙන්ටිමීටර් 15ක් දිග ග්‍රොස් ග්‍රේන් රිබන් කොටසක්. මම ඒ කොටස කපාගෙන තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක අපි හදා ගන්න කලින් මේ රිබන් එකේ මේ දෙකලවර ලයිටරයක් හරි ඉටිපන්දමක් ආධාරයෙන් හොඳින් පුලුස්වා ගන්න ඕන. නැත්නම් අර දෙකලවරේ නූල් ගිහිල්ලා මේක මේ ගතිය නැති වෙනවා. ඉතින් එහෙම කපා ගත්තට පස්සේ අපි මේක දෙකලවර සම්බන්ධ කරලා දෙකට මැදින් නමා ගන්න. නමාගෙන මේ මැද කොටස මැද නැමුම් දාරයත් ලයිටරෙන් පොඩ්ඩක් රත් කරලා හරියටම මැද හොයාගෙන මේ කෙළවරෙන් මේ මැද කොටස ළඟට නමා ගන්නවා. නමාගෙන අනිත් කෙළවරෙත් මෙතන මැද කොටස ළඟට නමාගෙන මේ ආකාරයට එකක් මත එකක් හිටින විදියට පොඩි ක්ලිප් එකකින් රඳව ගන්නවා. එහෙම රඳව ගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක ඉදි කටුවක් ආධාරයෙන් මැදින් පොඩි නූල් දිවුමක් කරගන්න. ඒකට ඔයාලා ගෙදර පාවිච්චි කරන ඉදි කට්ටක් යොදා ගන්න. ඊට පස්සේ අපි මේක ඉදි කටුවෙන් මසා ගැනීම තමයි කරන්නේ. එහෙම මසා ගත්තට පස්සේදී අපි මේ මසාගත්තු ඉදි කටුවේ කෙළවරෙන් මේ විදිහට ගැදර් කරගන්නවා. මැදට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ නූල මේක වටේ හොඳට ඔත්තා ගන්නවා. පේනවද? මේ ඔත්තා ගත්තට පස්සේ අපිට මේ වගේ ලස්සනට සමනලයක් වගේ හදා ගන්න පුළුවන්. මේ වගේ ක්ලිප් හදන තව ක්‍රම ගොඩක් තියෙනවා. මේක තමයි සරලම ක්‍රමය. ඊට පස්සේ අපි මේ ඉදි කටුවෙන් මේ කෙළවරට හොඳට ගැටයක් දාලා මේ මහගත්තු එක අවසන් කර ගන්න ඕන. එහෙම අවසන් කරගෙන මේ නූල අපි කපලා ඉවත් කරනවා. ඉවත් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බෝ එකක් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි මේ බෝ එක සම්බන්ධ කරගන්න මේ වගේ හෙයා ක්ලිප් එකක් පාවිච්චි කරනවා. මේක සෙන්ටිමීටර් 4.5 ක්ලිප් එකක්. මේක එක එක සයිසස් වලින් කඩේ ගන්න පුළුවන්. එතකොට මේකට අපි B6000 කියලා ගම් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ ග්ලූ ගන්න. අපි දැන් සූදානම් වෙන්නේ මේ ක්ලිප් එකට මේ බෝ එක අලව ගන්න. ගම් ටිකක් දාලා අපි මේ ක්ලිප් එක මේකට සම්බන්ධ කරගන්නවා. මේක සම්බන්ධ කරගත්තාම මේක හොඳට ඇලවෙනවා. ඒ වුණත් අපි මේක තවත් ආරක්ෂාවට මේ වගේ පොඩි රිබන් කොටසකින් මේක දෙපැත්ත හොඳට තද වෙන්න අලව ගන්න ඕන. මේකත් පොඩ්ඩක් දෙපැත්ත නීට් කරගෙනම මේ හෙයා ක්ලිප් එකේ මේක ඇතුලෙන් දාලා එක කොටසක් අපි මේක ඉස්සෙල්ලා මෙතෙන්ට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අනෙක් කෙළවර හොඳට තදට මෙතෙන්ට ගම් ටිකක් දාගෙන මේ කෙළවර හොඳට තද වෙන්නම මෙතෙන්ට අලව ගන්න ඕන. මේ එහෙම අලවගෙන ඉවරුණාට පස්සේ මේක ගැලවෙන්න බලන්නේ. හොඳට හිරට තියෙනවා. පේනව නේද? දැන් මේ ලස්සන හෙයා ක්ලිප් එක ඔයාලට මේ වගේ ඩිස්ප්ලේ කාඩ් එකක ගහලා ලස්සනට තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට සොයන හැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. ගෙදර ඉන්න ගමන් ඔයාගේ බබාට හදලා දෙන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.